ඉතින් අයිබෝන් මම අද අරන් ඉන්නේ නිවසක් මුල සිට හදමු වීඩියෝ මාලාවේ තුන්වෙනි වීඩියෝ එක. අපිට අද බලන්න තියෙන්නේ ටයි බීම් ටික අපි දාන ගමන් තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් ටයි බීම් දාන හැටි තමයි මම පෙන්වන්නේ. අපි ගම්මවත් වල තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ අපේ පරණ බීම් එකට මේ හදිසියේදී සම්බන්ධ කරගන්න අපි මේ බීම් අපි අලුතෙන් දාන බීම් ඒකට අපි කෙමිකල් ඇන්කර් කරන්න තියෙනවා. අද මේ 12 කම්බි වලින් තමයි අපි 12 මෙල් කම්බි වලින් තමයි ටයි බීම් කරන්නේ අපි නවීන ටයි බීම්. ඉතින් අපි හොඳට කම්පැක්ට් කරලා පෝකර් කරලා අනිකොන් එන්නේ නැති විදිහට අපි බීම් ටික දාගෙන තිනවා. ඔයාලට බලන්න පුළුවන් මේ අලුතින් දාපු බීම්. අනිත් බීම් වල අපි කම්බි බැඳගෙන යන ගමන් තියෙන්නේ. ඇත්තටම යකඩ ප්ලේට් වලින් ලෑලි වලට වඩා යකඩ ප්ලේට් වලින් අපි බීම් කරද්දී හොඳ ෆිනිෂින් නම් ගන්න පුළුවන් අපිට. හොඳ අනිකොන් නැති හොඳට පෝකර් කරන්න පුළුවන්. හොඳයි අපි දැන් කම්බි ටික විදලා අර පරණ බීම් එකට අපි සම්බන්ධ කරගන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේකෙන් තමයි. සිරප් එකෙන් අපි බීම් එක මාක් කරලා සිරප් එකක් තියලා අපේ කම්බි හතර වෙන තැන් ටික මාක් කරලා මෙන්න මේ විදිහට විද ගන්න ඕනි. අඟල් 6ක් 5ක් වගේ යන ඇති. මෙන්න මේ විදිහට ඩස්ට් එක ඊට පස්සේ අපි අයින් කරගන්න ඕනි. ඇතුළේ තියෙන ඩස්ට් එක බටකින් පිඹලා හොඳට ඩස්ට් එක ඇතුළේ තියෙන මේ ඩස්ට් එක අයින් කරගන්න එක ගොඩක් වැදගත්. මේකට විවිධ ක්‍රම තියෙනවා. අපි මේ ක්‍රමය තමයි පාවිච්චි කරේ. දැන් මේ විදිහට අපි කෙමිකල් එක ගහ ගන්න ඕනි. මේ වගේ බීම් 5ක් අපි සම්බන්ධ කරා. පාරණ බීම් එකට මේ විදිහට කෙමිකල් එක දාලා කම්බි හොඳට ගහලා තද කරගන්න ඕනි. මේක පැය 24ක් තියන් පස්සේ හොඳට වේලනවා. හොඳයි ඉතින් අපි ඊට පස්සේ අපි මේ මිනිස්සුන්ට වැඩ දෙන්න ඕන හින්දා අච්චු පෙට්ටි ගෙනල්ලා කණුත් කොලම්ස් කණුත් අපි ටයි බීම් වල පටන් ගන්න තියෙන්නේ දැන්. මම කොලම් කණු ගැන වීඩියෝ එකක් ඊළඟ පාර්ට් එකෙන් අරන් එනවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් ටයි බීම් වැඩ ටික ඉවර වෙගෙන යන්නේ අපි. මේ අද දැන් මේ බීම් එක ගෙදරක මේ ටයි බීම් වැදගත්ම දෙයක් තමයි මේ ටයි බීම් වැදගත් අංගයක්. මේ වැඩ ටික ටයි බීම් වැඩේ හොඳටම කරගන්න ඕනි හරියටම. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. කොලම්ස් වල වීඩියෝ එකක් මම අරන් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.